අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් සැහැල්ලු පන්දු ක්‍රීඩාව හොඳින් හැදෑරූ ක්‍රීඩකයෙක් වගේම නායක දිනේෂ් ඔහුට අනෙක සහායක් ලබා දෙනවා. මම හිතන්නේ අද දින කිසිම ක්‍රීඩකයෙක් මේ වන විටත් වයිට් පන්දු යොමු කරන්නේ නෑ. මම හිතන්නේ එක පන්දුව වයිට් පන්දුවක් පමණයි යොමු කොට තිබෙන්නේ. මන්ද ඔවුන්ට හොඳ පන්දු යැවීමේ බලෑනියක් තිබෙන බව අපි හොඳ ආකාරයෙන් දන්නවා. අද දිනේදී කුසලානයට හිමිකම් කියන කණ්ඩායමක් හැටියට අවිවාදයෙන් හඳුනා. ඉතාමත් හොඳ පන්දු පහරක්. අවාසනාවන්ත ලෙස දැවී යනවා මන්ද සූලග. ඔහුට බාධා කරා ඉතින් නොවන්ද එය නිසැකෙන්ම 6 පහරක්. ඒ අනුව ලුසියානෝ හොඳින් මෙතෙක් වෙලා පන්දුවට පහර දෙමින් සිටි ලුසියානෝ පන්දුව දැවී යනවා. කල්පගේ පන්දුව ඉදිරියේ පන්දුව රැකගන්න ලැබුවේ වරුණ. ඒ අනුව කඩු එකයි ලකුණු 28යි. පස්වන පන්දුව ඕවරේ පළවන පන්දුව නිමවන විට Both of you can come. I'm waiting for like the fun bit to start.